IBM Hontech YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිඅර ගන්න ලබනවා. අදත් බයික් පදින කොල්ලොන්ට වැදගත් වීඩියෝ එකක් අරන් ආවිලා තියෙන්නේ. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ බයික් එකේ කාබුලේටර් එක හරියට ටියුන් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් බලමු කොහොමද ටියුන් කරගන්නේ කියලා. මුලින්ම අපි කාබුලේටර් එකේ මෙන්න මේ ඇන දෙක හඳුනා ගන්න ඕනේ. ඒකෙදි මුලින්ම මේ තියෙන්නේ අපේ ඇක්සලරේටර් එක වැඩි කරගන්න ඇනේ. ඉතින් මේක කරකලා තමයි ඇක්සලරේටර් එක වැඩි කරගන්නේ මේ බයික් එකේ. රයිට්. එතකොට මේ පැත්තට එනකොට ඒක එහා පැත්තේ තියෙනවා ටියුන් අප් ඇනේ. මේ මෙතනට හරියට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේක තමයි ටියුන් අප් ඇනේ, නැත්නම් අපි කියන එක එයා ස්ක්‍රූ එක කියලා. මේකෙන් තමයි අපි තෙල් ඇඩ්ජස්ට්මන්ට් කරන්නේ, අඩු වැඩි කරගන්නේ. මෙන්න මේක කරකලා තමයි තෙල් ඇඩ්ජස්ට් කරගන්නේ. ඉතින් සමහර බයික් වල ඇක්සලරේටර් එක මේ විදිහට අර මම කලින් කියනවා වගේ ස්ක්‍රූ ඇනයක් අතින් කරකන්න නැහැ. ඒකේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඇක්සලරේටර් එක සම්බන්ධ වෙන තැනට, ඇක්සලරේටර් කේබල් එක සම්බන්ධ වෙන තැන පහළ තියෙන ඇනේ තමයි ඒ ඇක්සලරේටර් ඇනේ බවට පත් වෙන. ඉතින් අපි ඒක කරකලා තමයි ඇක්සලරේටර් එක වැඩි කරගන්නේ. හරි. අපි දැන් වැඩේට යමු. හරි, මෙන්න මේ යන්නේ තමයි මම කියන්නේ ඇක්සලරේටර් වැඩි කරගෙන දැන් බයික් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඒකට අපි මෙන්න මේක ඇක්සලරේටර් එක වැඩි කරගන්නවා. මෙන්න මේ විදිහට ඇක්සලරේටර් එක වැඩි කරගන්නවා. සාමාන්‍ය RPM අගය 3000 4000 වගේ වෙන්න වැඩි කරගත්ත ප්‍රශ්නයක් නෑ. ගොඩක් වෙලාවට 3000 ගැටුවක් නෑ. ඒ තරම් වෙනකන් RPM එක අපි වැඩි කරගන්නවා. ඊට පස්සේ අපි යනවා අපි තෙල් ඇඩ්ජස්ට්මන්ට් කරන ඇනේට. හොඳට බලා ගන්න ඕනේ මේක. මුලින්ම අපි කරන්නේ RPM එක වැඩි කරලා පස්සේ මේ තෙල් ඇනේ හොඳටම මේ විදිහට කරක ගන්න. ඒ කියන්නේ පද කරගන්නවා. දැනට තියෙන විදිහ මුකුත් ඇඩ්ජස්ට් කළ මුකුත් නැහැ. ඔය තිබ්බ විදිය බයික් එකේ. එතකොට අපි මේක ඇනේ හොඳට ස්ක්‍රූ එක පද කරගෙන දැන් තමයි අපි තෙල් ඇඩ්ජස්ට් කරන්න යන්නේ. උනර බලා ගන්න ඕනේ. මේක කොහොමද මම කරන්නේ? ඔන්න මම මුලින්ම වට භාගයක් මේක කරගත්තා. වට භාගයක් කරගත්තා. බලන්න මෙන්න මේ අපේ මේක මෙන්න මෙතන මේ තියෙන හැන්ඩල් එකේ තියෙන මෙන්න මේ කෑල්ල. ඒ කෑල්ල කරගෙන හැටි බලාගත්ත පුළුවන්. මොන වෙන දැන් වටේ බලන්න අර කෑල්ල මම පෙන්න පෙළ දැන් උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කෑල්ල අර මේ ස්ක්‍රූ එකේ මේ ස්ක්‍රූ එකේ ටෙස්ට් එකේ මෙන්න මේ හැන්ඩල් එක උඩට ඇවිල්ලා තියෙනවා. ඒක දැන් උනා අපි වට භාගයක් කරගෙන වටේ කරගත්තා. ඒක වටේ කරගත්ත පස්සේ බයික් එක පොඩ්ඩක් තරමක් රේසින් එක අපි ආයේ RPM වගේ අර ඇනේ කරකලා නැවත පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. සාමාන්‍ය තත්ත්වයට ගන්න ඕනේ බයික් එකේ හඳත් එක්ක. ඊට පස්සේ නැවත අපි මොකද කරන්නේ? අර විදිහටම බලන්න අර හැන්ඩල් එක තියෙන බලන්න අර උඩ තියෙන හැන්ඩල් එක කෑල්ල අපි හඳවන්නේ. ඒ කියන්නේ ස්ක්‍රූ එකේ අපි හඳව ගන්න කෑල්ල. අනේ කෑල්ල දිහා බලන්න රයිට් එකට ඔන්න අපි ආයෙත් වට භාගයක් කරකට බලන්න අර කෑල්ල වට භාගයක් ආවා. ඊටසේ නැවත ආයෙත් ඔය විදිහටම ඉහළට වට ටිකක් කරක ගන්නවා අපි. බලන්න දැන් පිට තැනටම ආවා හැන්ඩල් කෑල්ල. හැන්ඩල් එකේ හඳවන කෑල්ල රයිට් ඊට පස්සේ නැවත අපි මොකද කරන්නේ? ආයෙත් බයික් එකට රේස් කරනවා. ඒ බයික් එක රේස් කරනකොට ආයෙත් අපි කරන්නේ ආයෙත් පොඩ්ඩක් RPM එක අගේ පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ සාමාන්‍ය තත්ත්වයක නම් බයික් එකේ. ඊට පස්සේ මාවට පස්සේ දැන් උතනින් එහාට ආයෙත් අනේ කරපුවත් ආයෙ බයික් එක රේස් වෙන්නේ නැහැ. ඔය උඩින් කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? නැවත මේක හරියටම වට භාගයක් කරගන්න බලන්න කරන්නේ. වට භාගයක් කරගන්න. වට භාගයක් කරගත්ත දැන් ඔන්න ඒ වැඩේ හරි. ඊට පස්සේ අපි කරන්නේ අපේ බයික් එක සාමාන්‍ය ගානට අපේ RPM එක හරියට තියාගන්න එකක් විදිහට කරකලා නැත්නම් මේ විදිහට බලන්න මම අපේ එකේ මේ වගේ සමහර බයික් වල තියෙනවා. දැන් මේ තියෙන RPM අගේ 10ට ඇවිල්ලා තියෙනවා. 10 කියලා කියන්නේ එකට තියෙන්න ඕනි. RPM එකේ අපි 10ට අරගන්න ඕනේ. මෙන්න මේ විදිහට සමහර බයික් වල නම් මේ RPM මීටර එක තියෙනවා. ඉතින් නැත්තම් සාමාන්‍ය ඔයාලගේ ගානට ඔයාලට දැනෙනවා. ඒ ගානට ගන්න රයිට් අපි බලමු දැන් කොහොමද මේක අර කිව්වා වගේ මේක හරියටම කාබුලේටර් ටියුන් වෙලා තියෙනවා නම් හරියට තෙල් පිච්චෙනවා නම් මෙන්න මේ වගේ කණ්ණාඩියක් අරගෙන අපිට ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ කියලා. ඔන්න අපි පරීක්ෂා කරලා බලන්නේ සයිලන්සර් එකේ කියලා. රයිට් මේක ජල වාෂ්ප මුකුත් තිබෙන්නේ. ඔන්න දැන් මම තියෙනවා ටෙස්ට් කරනවා බයික් එක. ටෙස්ට් කරාට පස්සේ මේක ජල වාෂ්ප බැඳිලා තියෙන්න ඕනේ හරියට වැඩේ වෙලා තියෙනවා. බලමු දැන් මේක ටෙස්ට් කරලා පස්සේ කොහොමද තත්ත්වය කියන එක ගැන. රයිට් ඔන්න හරි. අපේ වැඩේ සාර්ථකයි. මේ පේනවද ජල වාෂ්ප තියෙන ඕගොල්ලොන්ට? කලින් මේක ජල වාෂ්ප තිබ්බේ නැහැ. මේ තියෙන දැන් මේ ජල වාෂ්ප තමයි බැලලා තියෙන්නේ. රයිට්. එහෙනම් අපේ වැඩේ සාර්ථකයි. මෙන්න මේ ආකාරයට ඔයාලගේ බයික් එකේ ටියුන් අප් එක කරගන්න. එහෙනම් අදට අපි ගියා දවසක්. ආයෙ දවසක හම්බෙමු. කමෙන්ට් තියෙනවා නම් දාන්න.